චීස් කොත්තුව මෙන්න මේ විදිහට හදුවොත් නම් කඩෙන් ගේන්නේ මොකද්ද කියලා හිතෙන තරමට සුපිරිම රසකට ඔයාලට චීස් කොත්තුව හදා ගන්න පුළුවන්. ඉතින් එලකිරි දාලා හදන කිරි තලප වගේ නෙවෙයි හොඳම විදිහට හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. අපි නම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට වෝක් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාන් පස්සේ වෝක් එක හොඳට තෙල් ටික තවර ගන්නවා. එතකොට ඇලෙන්නේ නැති වෙන්න හොඳට අපිට මේක හදා ගන්න පුළුවන්. ඔයාලා ගන්න භාජනෙත් ඒ විදිහට කරන්න. මං ගාව ඉස්ස ටිකක් තිබිච්ච හින්දා මුලින්ම ඉස්ස ටික දා ගන්නවා. ඔයාලා මේ වෙලාවේදී ඉස්ස නැත්තම් කෙලින්ම ඉඟුරු සිදුරු ලුණු පේස්ට් එකම දා ගන්න. ඉස්ස ටික හොඳින් රත් වුණාන් පස්සේ මම මේ විදිහට ඉඟුරු සිදුරු ලුණු පේස්ට් එක දාලා මේ ඔක්කොම ආයෙ හොඳින් කලවම් කර ගන්නවා. කොත්තුව රස වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉඟුරු සිදුරු ලුණු ඕන. ඊට පස්සේ කපාගත්ත කරපිංචා අමමිරිස් එක්කම මේ විදිහට කපාගත්ත ගෝවා කැරට් ලීක්ස් දඬු තක්කාලි ලොකු ලුණු එකතු කර ගන්නවා. ඒ ටික ඔයාලට කැමති විදිහට කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කොත්තුවක් එහෙම හදද්දී එළවලු ටිකක් වැඩිපුර දා ගන්නවා. එතකොට අර දාන පිටි රොටි එහෙම අඩු වෙන හින්දා ලොකු අවුලක් වෙන්නේ නැහැ කැමති. ඊට පස්සේ මම මේ විදිහට චීස් කැලි දෙකක් එකතු කරගෙන කෑලි මිරිස් මිරිස් කුඩුත් දා ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කර ගන්න ඕන. ඊට පස්සේ මම මේකට බිත්තරයක් එකතු කර ගන්නවා. බිත්තර දෙකක් දාගත්තා. අර ටික පොඩ්ඩක් ඝනකම අඩු වෙනකම් මම කලවම් කරගත්තේ. ඊට පස්සේ තමයි බිත්තර දාගත්තේ. ඒ වගේම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න. මේ ටික හොඳින් කලවම් වුණාන් පස්සේ චීස් එක හොඳින් දියුණාන් පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට කැමති ගානට දාගන්න පුළුවන්. අර තලපේ වගේ වෙන්න කැමති නම් එහෙම දාගන්න. එහෙම නැති අයට මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට විතර දාගන්න පුළුවන්. කිරි එක දාගෙන කිරි එක හොඳින් රත් වුණාන් පස්සේ මම මේකට කපාගත්ත කොත්තු කැලි ටික එකතු කරගන්නවා. කපාගත්ත කොත්තු කැලි කියන්නේ මම කඩෙන් ගත්තේ මේක. රොටි එක හරියට හදාගන්න විදිහත් මම පේජ් එකේ channel එකේ දෙකේම දාලා තියෙනවා. ඔයාලට ඒවෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට හොඳින් කලවම් කරගෙන බෙදලා පොඩි කෑලි වලට කපලාගත්ත චිකන් එකතු කරගන්නවා. මේකට ගන්න චිකන් එක බෙදලා ගන්න. අර උයලා ගන්න චිකන් එකට වඩා චීස් කොත්තුවේදී චිකන් එක බෙදලා ගත්තන් පස්සේ රස වැඩි. ඊට පස්සේ ටිකක් සැර වැඩි වෙන මං චිලි පේස්ට් එකකුත් එකතු කරගෙන ආයෙත් මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. හොඳින් කලවම් වුණාන් පස්සේ ලිපේ ගින්දර අඩු කරගෙන කලවම් කරගන්න. නැත්තම් අඩිය අල්ලනවා. මොකද කිරි ඒ වගේම චීස් දාපු හින්දා ඇලෙන පේස්ට් එකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කලවම් වුණාන් පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් අර ඇත්තටම ඔයාලට සමහර අය කැමති මොකද එලකිරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් වැඩිපුර දාලා කන්න සමහර අය ඒකට කැමති නැහැ. ඉතින් ඔයාලට එහෙම කැමති නම් වැඩිපුර ඒක දාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කැමැත්ත අනුව තමන් හදාගන්නේ තමන්ට රසට කන්න ඕන හින්දා. ඉතින් ඒක ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රසම රස චිලි පේස්ට් හදන විදිය, චිකන් කරි හදන විදිය, ඊට අමතරව මේ වගේ චිකන් ඩෙවල් හදන විදිය පේජ් එකේ channel එකේ දෙකේම දාලා තියෙනවා. ඒ හැම දෙයක්ම හරියම රෙසිපි ඔයාලට එකෙන් බලන්න පුළුවන්. මෙන්න මේ වගේ සෝස් චිකන් එකක් ඊටාම ලේසියෙන් හදාගන්න විදියත් මම මීට කලින් channel එකේ දාලා තියෙනවා. පේජ් එකෙත් තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය රෙසිපි තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. ඒ රෙසිපියන් මම කලින් දාලා නැත්නම් අනිවාර්යෙන්ම ඔයාලට ගේනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා වීඩියෝස් වල දකින අඩුපාඩු තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරලා යන්න. ඔයාලා මේක හදන තවත් රසවත් ක්‍රම තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඉතින් ඒ වගේම තමයි ආතල් කිචන් එකකින් ආතල් කිචන් රසයෙන් හදන සේවිරි ප්‍රොඩක්ට්ස් නමින් ඔයාලට ගේන මෙන්න මේ වගේ රසම රස කෑම වර්ග 40කට වඩා අපි ළඟ තියෙනවා. ඉතින් මේ වෙද්දි දවසකට යන 20ක් විතර අපිට ඔයාලගෙන් හම්බ වෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙන අයට වැකුම් පැකට් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අයට වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල් මේ ඕනම විදියකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතාම රසවත් කෑම වර්ග 40ක් විතර ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ කෑම වල තියෙන විශේෂත්වය තමයි අපි මේක හදන්න ගන්න කුළු බඩු සියල්ලම අපිම නිෂ්පාදනය කරන අපේම සේවරි කුළු බඩු. ඉතින් අපැටි ඉඳලා සීලු මමුද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරලා හදන කුළු බඩු තමයි අපි මේ ආහාර නිෂ්පාදන වලට යොදාගන්නේ. ඒ වගේම තමයි අපි මේ බැදුම් වලට ගන්න තෙල් වර්ග එකම එක වතාවක් විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟ වතාවට අනිවාර්යයෙන් මේ තෙල් අයින් කරලා තමයි අලුතින් කෑම නිෂ්පාදනයට අපි තෙල් එක ගන්න. ඒ තරම් සනීපාරක්ෂක විදියට තමයි සෞඛ්‍ය ආරක්ෂිත විදියට තමයි අපි ඔයාලට මේ ආහාර නිෂ්පාදනය කරලා දෙන්නේ. ඉතින් සාමාන්‍ය වෙළඳපොළ මිලටත් වඩා ගොඩක් අඩුවෙන් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මොකද අපිට එන්න ඕඩර්ස් වැඩි වෙනවා. ඕඩර්ස් වැඩි වෙන ඔයාලට සාමාන්‍ය මිලකට ඉතා අඩු මිලකට ඔයාලට මේ ආහාර දෙන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි සේවරි අපි ආහාර නිෂ්පාදනය සඳහාම PHI අනුමැතිය අරගෙන තියෙනවා. රජයේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ඉතාම ආරක්ෂිත විදියට, රසවත් විදියට, ගුණවත් විදියට ඔයාලට ඕනම තැනකට ගෙනියන්න පුළුවන් විදියට මේ ආහාර අපි ලබා දෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට මෙන්න මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇනෝමක් දාන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. හැමෝටම දීර්ඝායුෂ වේවා.